කත්නෝරුවේ සිරිධම්ම ඒ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා හැමදාම අහනවා මල්ලි. ඒක මාර මේ සැනසීමක් ඔළුවට මල්ලි. මම ගමට ගෙන්නනවා මල්ලි මේ කත්නෝරුවේ සිරිධම්ම ඒ ස්වාමීන් වහන්සේ මං ගෙන්නනවා අකුණ්ඩ ගෙන්නනවා අපේ මුස්ලිම් ප්‍රජාවම එකට තන්තෝසි වෙයි. මං පුජ්‍යලික වියදම් කරලා ගෙන්නනවා. ධර්ම දේශනාවක් තියන්න ඕනේ අපේ කට්ටියට. ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද ඒක ભેදයක් නැහැ. ඔක්කොටම මේක හැදෙන්න පුළුවන්. ඒ විදියට අපි පොඩි කාලේනේ මල්ලි ජීවත් වෙන්නේ. ඔයා ඉන්ටර්නෙට් එකේ දාන්න මල්ලි. මේ මම අනිවාර්යයෙන්ම ගෙන්නනවා. ඒ කියන්නේ මම මාරම විදියට ආසයි මේ ආමුදුරුවන්ගේ ධර්ම දේශනා මම හැමදාම අහනවා මල්ලි. ඒ වගේ අර ගලබඩ වත්තේ ආමුදුරෝ ඒ ස්වාමීන් වහන්සේලා වගේ බයින්නේ නැහැ මල්ලි. ඒක හැදෙන්න තමයි මේ හැම ළමයෙකුටම හැදෙන්න කියලා දෙනවා. මම අනිවාර්යයෙන්ම ගෙන්නනවා. මම මාරම සතුටුයි ආමුදුරන්ගේ බණ අහලා මේ ඔළුවෙන් කල්පනා කරපුවාම හරිම තන්තෝසයි. මේ මම හැමදාම එකක් දෙකක් අහනවාමයි මම ප්‍රී ඉන්න වෙලාවට මල්ලි. ශිර්දනාටම තෙරුවන් සරණයි. මේ වීඩියෝ එක මම සිද්ධ කරන්නේ අපේ කන්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ පිළිබඳව නොඑක් දෙනා තුල නොඑක් අදහස් පළ කරනවා, හොඳ දේවල් කරනවා කියනවා. ඒ වගේම විවේචනය කරනවා, අපහාස කරනවා, නින්දා කරනවා. මට රැල්ල කියලා අමතනවා. ඉතින් මේ වෙනුවෙන් මටත් අදහසක් පළ කරන්න හිතුණා. අපි කෙසේ වෙතත් මොන්වහන්සේ අද සමාජයේ තරුණයින්ගේ තරුණියන්ගේ ආකර්ෂණයටපත් වෙච්ච පොඩි ස්වාමීන් වහන්සේ නමක්. අපි අගය කරන්නට ඕනේ. මොකද අපේ මේ ශ්‍රී ලංකාවාසී සියලුම ජන කොටස් වලින් මේ තරුණ පරපුර නොයෙක් වැරදි වැඩවලට අත්බැහි වෙච්ච යුගයක දෙමව්පියන්ට ගුරුවරුන්ට ඒ වගේම පන්සල් වල හාමුදුරුවන්ටවත් අවනත කරගන්න බැරි මෙවන් තරුණ සමාජයේ උන්වහන්සේගේ වචනයට දෙකට අවනත වෙලා හැල්ලක් බවට පත් වෙලා තියෙනවා. අපි ආඩම්බර විය යුතුයි. මොකද සමහර බෝක්කු කටවල් වල දවස් ගත කරන ඒ වගේම ගල්උඩ කාලය ගත කරන අයිස් මත්ද්‍රව්‍ය කුඩු ගංජා නොඑක් මත්ද්‍රව්‍ය වලට අත්බැහි වෙමින් ජීවිතේ විනාශ කරගන්න උත්සාහ කරන මේ තරුණ ප්‍රජාව ආරක්ෂා කර ගැනීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙන පුද්ගලික වශයෙන් මම. මොකද වැවක ගිලෙන්ට යන මිනිසු ටික ගිලෙන්ට යන්න නොදී උන්වහන්සේ ගොඩ දාලා දෙනවා. පන්සල විවේචනය කරපු, හාමුදුරු විවේචනය කරපු මේ සමාජයේ නැවත පන්සල් කරා යොමු වෙනවා. නමුත් ගොඩක් අගේ මතේ තියෙන්නේ මේවා නිවන් මාර්ගයට අවශ්‍ය කරන ධර්ම දේශනා නොවේ කියලා. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නියමන පහක් දේශනා කරනවා. එයින් කම්මඤ්ඤාම ධම්මඤ්ඤාම. මේ කම්මඤ්ඤාමක ඉන්න අයට ධර්ම අවබෝධය ලබා දෙන්න අමාරුයි. ධම්මඤ්ඤාමයට ගන්න අමාරුයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුකේ ඉන්න අය, එහෙමට පව් කරන අය ධර්ම අවබෝධයක් ලබන්න තරම් පිනක් නැහැ. එහෙමනම් ඔවුන් ඒ මාර්ගයෙන් පින් කරන මාවතට අපි යොමු කරන්න ඕනේ. අන්න ඒක තමයි ස්වාමීන් වහන්සේ කරන්නේ. පවට බැඳිලා ඉන්නේ අය, දුකේට බැඳිලා ඉන්න අය එයින් නිදහස් කරගෙන දැන් තමන් පින් මාවතක් මාර්ගයක් උන්වහන්සේ ඇති කරලා තිබෙනවා. දැන් අපිට තිබෙන්නේ ස්වාමින් වහන්සේලා හැටියට, ගිහියන් හැටියට, උපාසක උපාසිකාවන් හැටියට අන්න ඒ ගොඩගත්තේ ළමයි ටික ධර්මාවබෝධය ලබා දෙන්න කල්යාණ මිත්‍ර බවට පත් කරන විතරයි. අපි දොස් කියනකෙන් උන්වහන්සේට ගරහන එක නෙමෙයි කරන්න ඕනේ. උන්වහන්සේ යන දියේ ගිලෙන කට්ටිය එළියට අරගෙන අපිට තිබ්බා. දැන් අපි ඒ අයට කල්යාණ මිත්‍රයෝ හැටියට ධර්ම අවබෝධය ලබා දෙන්න ඕන. පහුගිය කාලේ මට පුදුම සිද්ධියක් වුණා. අපේ පන්සලේ උදේ පාන්දරම කෙනෙක් ඇවිල්ලා අතු ගන්නවා.
මම ඇහුවා අපේ ළමයෙක්ගෙන් කවුදර අතු ගන්න ළමයා. ඔබ වහන්සේ දන්නේ නැද්ද? මේ ගමේ මෙන්න කුඩු විකුණපු එක්කෙනානේ. එයා තමයි කුඩු බොනවා විකුණනවා. බලන්නකෝ මේ අද අතු ගන්නන්න. මං කිව්වා හේතුව. අර හාමුදුරන්ගේ බණ අහලා. ඉතින් බලන්න කොච්චරනම් වටිනවද? කොතරම් ශ්‍රේෂ්ඨද? අර වාගේ මද්ද්‍රව්‍ය විකුණපු, මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු මුළු සමාජයක්ම විනාශ කරන පුද්ගලයෙකුට ඉදලක් කරන් පන්සලේ බොමලු අතු ගන්න තරම් මේ ආකර්ෂණ තත්ත්වය ලබා දුන්නේ කවුද? ඇත්තටම ඔබ වහන්සේට පින් සිද්ධ වෙනවා. අපි ඔබ වහන්සේත් එක්ක ඉන්නවා. ඒ නිසා මම සියලු දෙනාටම ආරාධනා කරන ස්වාමින් වහන්සේලාට විශේෂයෙන් අපි කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙමු. අන්නේ අනාථ වෙච්ච ළමයි ගොඩගත්තේ ස්වාමින් වහන්සේගේ ඒ බටේ ඉන්න ඒ ආකර්ෂණ ලක් වෙච්ච රැල්ලට ලක් වෙච්ච සියලු දෙනාටම අපි කල්යාණ මිත්‍රන් වහන්සේලා හැටියට නිවට අවබෝධ කර ගැනීම සඳහා නිවනට අවතීර්ණ කර ගැනීම සඳහා ධර්මය අවබෝධය ලබා දෙනුවෙන් හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගම මම ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.